හෙලෝ බොයිස් and ගර්ල්ස් ඉතින් ඔන්න අද වීඩියෝගෙන් අපි කතා කරන්න යන්නේ ලෝඇන් ඩිවයිසස් තියෙන අයට ෆලක් වෙන ෆෝන්ස් එම නැතන් ලැක් වෙන ඩිවයිසස් තියෙන අයට කොහොමද ගේමක ලැක් නැතුව ප්ලේ කරන්න කියලා ඒවට සෙටිං සදාගන්න කොහොමද කියලා ඉතිං මචන් සමාරක්කා ඉන්නවා අල්රදාගෙන තිබිලා පස්සේ ස්මූත් දැම්මත් ස්මූත් එක තියෙද්දිවත් සෙල්ලං කරන්න බෑ ලැක් වෙනවා ඉතින් කොච්චර කොස්ටියම් පැක ඩිලීට් කරත් ඉතින් එතකොට තවතව කොයි දේවල් කරත් වැඩන්න නැහැ ඇත්තටම තවමත් ගේමක ලැකවී සෙල්ලං කර අප සෙට්ටක යවලු සෙට්ට ඉන්න ඉතින් අන්නේ අයට තමන් වීඩියෝ දිනාව ඉති මචා වීඩියෝට ගිහිල බලමු කොහොමද මේ සිටිංස්ටි හදාගන්න කියලා ඉතින් හරියට බලාගන්න නැත්තා පස්සේ අය මොනහරි වෙලා ලැක්ගුණේ නෑ නම මේ ලැක්දිවා අනම්මන කියලා බැල්ල කමෙන්ට් කරන්න යන්න පති හරියට බලවෙලා හරියටම සටිස්ටි හදාගන්න ඉතින් මේක ගේම හදන්න ඕන සටිස් ලවෙකුත්ති නවා තව පස අප ෆෝන ගදන්න ඕන එක සටිං ඇත්තිනවා ඉතින් ඒටික තම කියල දෙන්න යන්නේ ඉතින් මචන් බයින්ඩවා ඩප අනම්මනන්නේ මේ හරි ඉතිං වෙන ඉති වීඩියකට තවදය මතක් කරන්න වචන් අපේ කලින් මිකිය චැනල් එක ඒක මචන් මගේ අතින් අපේ මගේ දවසක් පෝර්න එක රීසෙට් වුනා මන් දන්නෙත්නෑ කෝමර මගේ අතින් පාසෝඩ් එක අමතකුණා ඉතින් අප හොය චැනල්ල ගනම් ගන්න වෙන්නේ නැතිවෙයි පුළ උපර උත්සාහ කරමචන් ජීමල් බයින් කරලා තිබ්බයි ඔක්කොම කර බෑමචා ගණ්ඩ බැරිවෙයි වගේ ප්‍රශ්නති සොරි මට පාසෝඩ් එක කරන්නේ ජීමේල් එකත් මතකනෑ ඉතින් බයින්ඩම මේ චැනල්ල එක නමුකුත්තෙන්න ඉතින් අර චැනල්ල එක තිබ්බෝගේ කලින් චැනල්ල එක තිබ්වාගේ තැනකට ගේන මචා ඔලක සප්ක ඕන අනිවාරෙන්සා මචා සස්ක්‍රයිප් කරල ගතිවන්න මචා ති අදරං ප්‍රස්ටේඩියගෙන්ම කතා කර වැඩි වගේ තින් වීඩියෝට ගිහිල බලමු කොහොමද අපි මේ ලැක්බෙන දේවල් අයින් කර ලැක්බෙන් නැති වෙන සෙටිංස් ටික හදාගන්න කියලා ඉතින් වාලි ඉස්සොල්ලාම කරන්න ඕන අල ෆෙල්ස්ටකට යන දැන තියෙනවා චූඩේ ඊතලක් අයිකන්නවා ඒකල කලික් කර ගන්න ඕනේ ඉතිං මෙන්න මේ දහුණත පැත්තේ තමා තියෙන්නේ ආනේ කලික් කරගත්ත හම වඩ පෙන උඩිම ඔල්ලයින් කියල එකක් එතන කලික් කරලා ඩෝන්ඩ ඩිස්ටර්බ් කියන එක කලික් කරගන්න අතු පාරද තියෙන්නේ කලික් කරග නිවර වෙල්ලා සෙටිං සල්ට යන්න ඕනේ ඒක කලික් කරගත්්‍යාපේ හේතුව තමයි ඔයා මේ සෙටිංස් හල්නර අතර තුර වඩ රික්කහෙමාවත් තෝක හදාගන්න පෙරල වෙන මොකක් කරබුණුත්ීම ඉතින් එහම බොරෝ රික්ය ගන්න ඕන්න නැතිනිසා තමයි එක දාගත්තේ පස මේ අන්තිමට තියෙන දැනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන බ්‍රවස් කශය කියලා එක් ලික් කරගන්න එතන තියෙන ක්ලිය කියලා ඒකවා හත්කට සරයම කලික් කරගන්න ගේම එකට ආවහම් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්න කලික් කරගත්තා කියලා ඔයාගේ නෙක්ව කිෂස් මොන හරති නොන ඒව නැති වෙලා ලැක් ගනම්මන ඒවත් නැතියෙන එක තම වෙන්න හරිද ඉට පස්සේ මෙතන අන්තිමට තින ඔප්‍රමේශයෙන්ද මොකක්ද වන්න නෙට්වක් සෙටිං සොල මේක මේක මොකක්ද වෙන්න කියලා හල් තිබ්බා ඇතර මේකවගේ නෙට්වක් ප්‍රශ්නයක් තමා තියෙන්නේ ඒ කියන්න නෙට්වක් මොක්කර එකක් තියෙන මටත් මේ හරිවන තිරෙන හැබැයි මේක බලපාන්නෑ ඔයාගේ ඩිවයිස් එක ලැක්වෙන්නවත් එහෙම මොකක්වත්තින්න නැහැ ඉතිං ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මේක මනං ඔන් කරගන්න ඔයානං ඔෆ් කරගෙන හරි ඔන් කරගන ඒක වගේ කැමත් අනුව ඔප්ෂන්ක් ගැන වැඩිය දන්න ඇති නිසා මගේ ගැන කතා කරන්න හැ ඉට පස උඩම තින ඉන්මච් කියලා ඉට පස්සේ ඔතන තියෙනවා දෙවිනට කන්ට්‍රෝල්ස් කියලා ඔන්න ඔතන්න වා හදාගන්න ඕන එකත් තියෙනවා දෙවිනිට තින ලෙෆ් ෆය බටන් කියලා හරිද ඕක ඔයා ඔල්ලස් දාගෙන තියෙනවාන ඕක දෙවනියට දාගන්න වෙන් ෂෝද මොකක්ද ස්කෝප් නොක කරක තියෙන එකනවා ඔය කරන්න ස්කොප් කරත් දිගන්නක එතකොට තමවාගේ අනිත් පර ලෙෆ් ෆය බටන්න එක ඔන්නන්නේ අන්න එතෙන්ට වදාගන්න හැබැවල් ලෙට් ෆය බටන්න එක දෙතර වගේ පාවිච්චි කරන කෙනෙක්න ඒක ඔල්ලෙස් දාගත්තර ප්‍රශ්නයන්න හැ හැබැයි ඒක ඔෆ් කරගන්න ඕනේ නැත්තං අපි අවශ්‍ය නැති දේවල්ටික තම මේ ඔන්න ඔෆ් කරගන්නේ මේ කන්ට්‍රෝල්ස් වල ඊට පස්සේ මෙන්න මේ කොයි ක්‍රීලෝඩ් බටන් එක තව ඕන්න විතරත්දා ගන්න මන්න මේක ඔෆ් කරගන්න මොකද හේතුව තමයි මම ගන්න එක උඩම කලික් කරල තම රීලෝඩ් කරගන්න එක ලේසි අනික මේක අවශ්‍ය නැහැමට එනිසා මෙ මේ කෝෆ් කර ගන්නවා එතකොට ටිකක් වගේ ඩිස්පලේ වෙන දේවල් අඩුනහම වගේ ඩිස්පලේ වෙන්න දේවල් එකන් වැඩියෙන් දේවල් ඩිස්පලේ වෙන්න වෙන්න ඔයාගේ බැට්‍රේක පවා ගොඩක් වැය වෙනවා එනිසා ඒ දේවල් අවශ්‍ය නැති නිසා අපි ඔෆ් කරගන්න ඕනේ එට පස්සේ මේ දේවල් මං ඔෆ් කරගන්න මේ දේට මෙතන තියෙන ස්කිල් කූල් ඩවුන් කියලා මේක ඔන් කර ගත්තොත් ඔයාගේ තව ස්කිල් එක තව කොච්චරක් වෙලා යනාද තපර කියක් යනාද මේ දෙවල් තම එක පෙන්න්න ඉතින් ඒදවල අවශ්‍ය වෙන්න හැ ස්කිල්ල කූල් ඩවන්න නරවම කියන නිසා අපිටේ හගන්න පුල එක ඔෆ් කරගන්න ඕනේ
ඊට පස්සේ ඕටික තාවට කන්ට්‍රෝස් ලයාටදේ හදාගන්න තියෙන ඊට පස අපට තින ඉන්ෆෝර්මේෂන් කියලා ඔන්න ඔතන තම වැදගන්න දේවල්ටික තියෙන්නේ ඔතන තියෙනවා එන පලවනය ක්ලසික් කළ දාගන්න මේ ටික ක්ලසික් කියලමයි වාදාගන්න ඕන ඊට පස්ස මෙන්න මේක ඔයා කැමතිකට දාගන්න හැබැ මෙතනත්වා ක්ලසික් කියනකම දාගත්තොත් හොඳයි ක්ලසික් කියනක තම හොඳම කියරමන්න හිතන්නේ ඉතින් ක්ලසික් කියනකවා ඒතනත් දාගන්න ඉරස මෙතනත් ක්ලසික් කියන ටවල් එතකොට හයිට් කියන එක දාගන්න මෙතන ඉට පස්සේ මේ දේවල්ටික ඕෆ් කියලදාගන්න ඉට පස්සේ ඔයාගේ මෙන මෙතන තියෙනවා ඇසෙස් ටයිප් කියලා මේකවා කැමතිකත් දාගන්න හැබැ මෙතනත් ඕෆ් කියන දාගත්තොත් තම හොඳ මෙතරුවාගේ ටීම් එක ඉන්නවට පෙන්න්නන විදිහ තමා වෙනස් කරන්නේ ඉති මේකමං ඔෆ් කරගන්නවා ඊට පස්සේ ටික පල්ලයාට ඇද්දි තා ඔප්ෂන් කීපත් තියෙන මෙතන ක්ලසික් කියන දාගෙන මෙන්න මෙතන මම ඕන් කියනක දාගෙන තියෙනවා මෙතනදි ඔයා ඕෆ් කරගන්න එප මොකද මෙතනද වගේ එනිමිය ඉන්න තැන මෙන්න මේදයට බුලට්ටයකින් පෙන්න්න හරිද ඒක ඔවන් කරගන්න ඇස මෙතනවා රෙකමන් ටයිප් කියල එක දාගන්න ඕන හරිද යන මේක ඕල්වෙස් ඔන් කියලා තියෙන්නේ මේක රෙකමන් ටයිම් කියනක දාගන්න ඕල්වෙස් ඕෆ් කියනක දාගන්නත් එප මොකොද මේක සෑහෙන වටන දෙයක් ඉතිං ඒක රෙකමන් ටයිම් කියනක දාගන්න ඉට පස මෙතන කොයි ඔටෝ කොයික් මැසේජ් කියන එක ඔෆ් කරගන්න ඔෆ් කරගන්න ඔන් කරගන්න ඔන් කරගන්න ඔෆ් කරගන්න තරමට හොඳ හැබැයි ම මේක ඔන් කරගන්නවා ඉරස්වාගේ ෆෝර්න කනම ගැලපෙන සෙටිංස් ටික හදාගන්න ඒගන මේ සෙන්සිටිය හදාගන්න DBIT නොනේවා හදාගන්න ඉතින් සෙන්ටසි මේ සොරි සෙන්සිටියටික ඔයාගේ ෆෝර්නට එක ෆෝන්සල්ට ගැලපෙන දිහි තියෙනවා එටික ගැලපෙන හදාගන්න තිගෙන්ගන තීරුවක් ඉස්සරට අරගන්න ඊට පස්සේ වගේ බැන්න මෙතන මේ දේවල්ටිකත් ඕටිකවාගේ කැමතිදියට හදාගන්න ඒටික තියන්න ඔටෝපි කප්ටික රස් මේ වයිබ්‍රේෂන් කියනකට මේ ඔක්කොමටි ඔෆ් කරගන්න ඕන එකක්වත් වයිබ්‍රේෂන් තියන්නවා හේතුව තමයි වයිබ්‍රේෂන් වෙන්න එන්නවාගේ බැට්‍රීක ගොඩක් වයන බැට්‍රීක වෙදී සමරකට රත්වන හඩි හසේතුර ලැගෙන අන්න නිසා මේ වයිබ්‍රේෂන් කියන සෙට්ටගේ ඔක්කෝමටික ඕෆ් කරගන්න තියාගන්න හරිතින් ඔන්න අපට අන්තිමට හදන් තියන්ටික තම හදන්න යන්න දැන්වා සෙටිං සොල්ට නාව ෆෝන් එක ෆෝන එක සෙටිං සොල්ට ඇවිල්ලා සර්ච් බාරගෙවා සර්ච් කරන්න ඕනේ පොයින්ට ස්පීට් කියලා ස්ප්‍රීඩ් නෙම ස්පීඩ් හරිද ඉතිං මේටිකනවාට හරස් අතරතම පොඩ්ඩක් බලගන්න පුළුවන් වෙන්නේ ඒ ගැන ෆෝන පොඩ්ඩක් අඩි පැතර රොටේට් කරලා බලන්ඩ මොක දනි පැතර තම ස්ක්‍රීන පොඩ්ඩක් තියෙන නැතවාට සමරක් සටිං සොල අයිකන් පේෙන් නැති නිසා ඉතින් ඔන්නෝද ොඩා සර්ච් කරන්න ඕන මගරං ස්පෙලිංස් වැහරදිලාතුවද මේලායි නිසා පොයින්ට කියනක උනත් සර්ච් කරගත්තා ඇති ඉට පස මේකවා කලික් කරගන්න ඕන මෙම පොයින්ට ස්පිට් කියන එක ඉට පස්ස පොට පල්ලටාව මෙන්න මෙතර අන්තිමට තියෙන පොයින්ට ස්පීට් කියලා එක් එක්කර ගත්තාම ඔගේ සමරකට මෙන්න මේක මේ ඉට මෙන්න මෙහ බාගට තියෙන පුළුවන් කාලා තියෙන පුළුව මේක උපරිම කරගන්න ඕන හරිද උපරිම කරගෙනවා දකුණු අත ඇත තියෙනවා ඕකේ කියලා ඒක ක්ලික් කරගන්න තිෝක තමා අපිට අන්තිවට හදන් තිබ්බ සෙටිං එක ඉති ඔන්න විදිහට තමයිවා සෙටිංස්ට හදාගන්න ඕනි තෝටික හරියට හදාගත්තොත් ඔයාටත් පුළුවන් ලේසියම්ම කිසිම ප්‍රශ්න නැතු වැඩ්ඩෙක් වගේ ප්‍රෝ කෙනෙකද ප්ලේ කරන්න කිසිම ලැක්ගයන්න නැතුව ඉතිං බැට්‍රියත් හිට නොනම් සොරි එල්ලවාගේ ඩිවයිසක හිට නොන වගේ දේවලුත් අඩුවෙයි සමරකට ඉතිං වාට තව දෙයක් මතක් කරන්න ඕන ඇත්තරම කල්මික්කව වීඩියෝකේදී අපේ චැනල්ලගේ තත්ත්වය ඉතිං ස්ක්‍රයිබ් කරලා එකතුවෙන්න මචන් මේ වගේ ට්‍රික්ස් අනිවාරයෙන් ගේනවා තවත් ඉස්සරහට ඉතිං අනිවාර සස්ක්‍රයිබ් කරලා තව පුංචි හෙල්පයක් ඕන මචන් ස්ටේටස් පරත්තාල ෂය කරලා මචා සස්ක්‍රයිප්ටිය කරන් දෙන්න මචන් ඉතිං අලු තීඩියකින් හම්බෙමු තවත් දවසක එන ඉතින් වාට එතක සුබම සුබදවසක්